ජනප්‍රිය K-pop girls band එකක් ඩීමන්ස්ලට එරෙහිව කරන සුපිරි ෆයිට් එකක් ගැන කියවෙන ලස්සන අලුත් K-pop Demon Hunters movie එක තමයි අද ඔයගලන්ට මම රිවිව් කරන්නේ. අපි බලමු movie එකේ මොකද වෙන්නේ කියලා. දකුණු කොරියාවේ දැවැන්ත ක්‍රීඩාංගණයක Hunters band එකේ ඒගොල්ලන්ගේ කොන්සර්ට් එක පටන් ගන්නකම් ෆෑන්ස්ලා කනස්සල්ලෙන් කෑ ගහ ඉන්නේ මේගොල්ලෝ ඇත්තටම Magical Demon Huntersලා කියලා නොදැන. ඉස්සර ඩීමන්ස්ලා ලෝකේ ආක්‍රමණය කරලා තියෙනවා වගේම ඒගොල්ලන්ගේ ලීඩර් ගෝයිමා ආත්මයන් හොරකම් කරලා තියෙනවා ශක්තිය බඩව ගන්න. ඒත් Magical Voices තියෙන ගායකයෝ තුන්දෙනෙක් එකතු වෙලා හැන්මූන් කියන බාධකය නිර්මාණය කරලා ගොයිමාව පරාජය කරලා තියෙනවා වගේම හැම පරම්පරාවකම මේ මෙහෙයුම දිගටම කරගෙන යන්න අලුත් සෙට් එකක් තෝරගෙන තියෙනවා. වර්තමානයේ සෙලින් එයාගේ වගකීම මීරා සෝයි වගේම රූමිට බාර දීලා තියෙන්නේ අන්තිම හැන්මූන් එක නිර්මාණය කරන්න. ඔන්න මේගොල්ලන්ගේ අන්තිම ලෝක සංචාර ප්‍රසංගයට කලින් මේගොල්ලෝ ජෙට් එකේ පොඩ්ඩක් රිලැක්ස් වෙනකොට දැනගන්නවා මේ ජෙට් එකේ ඉන්න සේවක මණ්ඩලය මිනිස්සු නෙවෙයි ඩීමන්ස්ලා කියලා. ඉතින් කෙල්ල තුන්දෙනා අහසින්දිම මේ ඩීමන්ස්ලා එක්ක සටන් කරනවා වගේම මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ප්‍රසංගයේ ඉන්න ඔක්කොම ෆෑන්ස්ලා විනාශ කරන්නලු. ගුවනේදී ඒගොල්ලන්ට ගොඩක් ඩීමන්ස්ලා විනාශ කරන්න පුළුවන් වුණත් ටික දෙනෙක් මේගොල්ලන්ගේ ජෙට් යානෙන් පැනලා ප්‍රසංග භූමියට ගිහින් තියෙන නිසා ඒගොල්ලෝ ජෙට් එකෙන් පැනලා කොන්සර්ට් එකට ඇවිල්ලා පළමු වතාවට රත්රන් හැන්මුන් වලින් කොටසක් හදන්න සමත් වෙනවා වගේම ඩීමන්ස්ලත් විනාශ කරන්න සමත් වෙනවා. කෙල්ලෝ ටික හෙඩ්ක්වාටර්ස් එකට ආවට පස්සේ රූමි එයාගේ අත්වල තියෙන රාක්ෂස සලකුණු පරීක්ෂා කරනවා. මොකද එයා ආර්ධ රාක්ෂයෙක්ලු. හැබැයි ඉතින් රත්තරන් හැන්මූන් සම්පූර්ණ වුණාට පස්සේ මේ සලකුණු සදහටම අතුරුදහන් වෙනවා කියලා තමයි සෙලින් එයාට කියලා තියෙන්නේ. ඒක නිසා රූමි මේ රහස එයාගේ මිතුරන්ගෙනුත් හංගවගෙන තමයි ඉන්නේ. ඔන්න දවසක් ස්ටුඩියෝ එකේ තියෙන ඉන්ටර්විව් එකකදී රූමිට එයාගේ කටහඬ නැති වෙනවා. ඒකට එයා ගොඩක් බය වෙනවා වගේම මෙතනින් පැනලා යන හින්දා යාළුවෝ දෙන්න මෙයාව ડોක්ටර් හැන් ගාවට එක්කන් ගිහිල්ලා බෙහෙත් අරන් දෙනවා වගේම මේගොල්ලෝ හපව ගෙදර එනකොට දකිනවා අලුත් බෝයි බෑන්ඩ් එකක්. මේ සාජා බොයිස්. හැබැයි ඉතින් මේගොල්ලෝ ඩීමන්ස්ලා කියලා අපේ කෙල්ලෝ තුන්දෙනාට අඳුරගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ වගේම මේගොල්ලන්ගේ සටන පබ්ලික් බාත්රූම් එකක ඇති වෙන හින්දා සාජා ලීඩර් ජීනා වෝටර් මොන්ස්ටර්ස්ලා ගෙනහලා තමයි අපේ කෙල්ලෝ සෙට් එකට පහර දෙන්නේ. හැබැයි ඉතින් මේ අතරතුර රාක්ෂයන්ගේ සලකුණු ජීනා දකිනවා වගේම ඇයව පුදුම කරවමින් ඔහු ඇයට උදව් කරනවා මේ සලකුණු වහගන්න. ඉතින් හපව සලකුණු ටික වැහුණට පස්සේ යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙච්ච අපේ රූමි කරන්නේ මෙතන ඉන්න හැම රාක්ෂයෙක්ම විනාශ කරලා දාන එක. බොබි කියන විදිහට සාජා බොයිස් මේ වෙනකොට හැම තැනම ට්‍රෙන්ඩින් වෙලා. ඒක නිසාම හන්මූන් එන්නම දුර්වල වෙන හින්දා මේ තුන්දෙනා තීරණය කරනවා ඉක්මනටම ඒගොල්ලන්ගේ අලුත් සෝං එකක් රිලීස් කරන්න. අපේ රෝමි එයාගේ රූම් එකට ගියාම දකිනවා මෙතන ඉන්න රාක්ෂ කටියෙක්. මෙයා ජීනාගෙන් ලියුමක් අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අකමැත්තෙන් උනත් අපේ රෝමි තීරණය කරනවා ඔහු හම්බ වෙන්න. ජීනා කියන විදිහට ගෝයිමා එයාගේ ආත්මය හිර කරගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම රෝමිගේ සලකුණු ගැනත් ඇහුවාම රෝමි හොට පහර දෙනවා වගේම ජීනා මෙතනින් ලේසියෙන්ම පැනලා යනවා. ඊට පස්සේ ගෑනු ළමයි අලුත් සෝං එකත් එක්ක බිසි වෙනවා වගේම ඩීමන්ස්ලවත් දඩයම් කරමින් ඉන්න අතරතුර ජීනගේ කොටියත් රූමි මේ වෙනකොට එයාගේ කාමරේ හංගගෙන තමයි ඉන්නේ. ඔන්න ඔහොම යනකොට ෆෑන් ඔටෝග්‍රාෆ් ඉවෙන්ට් එකකට සාජා බොයිස්ලා එනවා වගේම මේ දෙගොල්ලෝ අතර ආදර සම්බන්ධතා පවතිනවා කියලත් කටකතා පැතිරෙන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ගේ ආත්ම හොරගම් කරන වැඩේත් මේ වෙනකොට හොරෙන් සිද්ධ වෙනවා අපිට දකින්න පුළුවන්. අන්තිමට අපේ රෝමි තීරණය කරනවා ජීනව හම්බ වෙන්න. ගියාට පස්සේ අය පැහැදිලි කරනවා රත්තරන් හැන්මූන් සම්පූර්ණ කරාට පස්සේ ගොයිමාව පරාජය කරන්න පුළුවන් කියලා. ජීනා නම් මේකට එච්චර කැමති නෑ. ඒ උනාට ඉතින් ඔහුට බලාපොරොත්තුවේ සංකේතයක් කියලා බ්‍රේස්ලට් එකක් දෙන්න අපේ රූමි තීරණය කරනවා. ඔන්න ඉතින් මේගොල්ලන්ගේ අලුත් සින්දුව රිහර්සල් කරන ඉන්නකොට රූමි කියනවා එයා මේ අලුත් සින්දුව ලිරික්ස් වලට චුට්ටක්වත් කැමති නැහැ කියලා. මේකට ඉතින් අනිත් කෙල්ලෝ දෙන්නට නම් එච්චර සතුටක් ඇති වෙන්නේ නැහැ. කොහොම වුණත් මේගොල්ලන්ගේ සංවාදයට බාධා ඇති කරන්නේ මෙතනට එකපාරටම එන කම්පන තරංගයක්. ඔන්න ඉතින් ගෑනු ළමයි උමම් මාර්ගයක් දිගේ දුවගෙන යන්නේ මේ රාක්ෂයන්ව නවත්තන්න.
සටනේදී රෝමිට ලොකු රාක්ෂයෙක් පහර දෙන්න හදනකොට අපේ අනිත් ගෑනු ළමයි දෙන්න මෙතෙන්ට පැනලා එයාව බේරගන්න සමත් වෙලා මුළු සටනම ජයග්‍රහණය කරත් ඉතින් මේගොල්ලන්ට එක මගියෙක්වත් බේරගන්න බැරි වෙච්ච එක ගැන මේ දෙන ගොඩක් කලකිරීමට පත් වෙලා මෙතනින් යන්න යනවා. ඔන්න පැයක් විතර ගියාට පස්සේ රෝමි ජීනව හම්බ වෙනවා වගේම ඔහුත් එක්ක ගායනා කරාට පස්සේ ගෝයිමා එක්ක ඔහුගේ තියෙන සම්බන්ධතාවය මැකී යනවා. ඒක හින්දාම ජීන පොරොන්දු වෙනවා එයාගේ කණ්ඩායම විනාශ කරලා දාන්න. හැබැයි ඉතින් ගෝයිමා එයාව අහපව් පාතාලයට ඇදලා අරගෙන එයාගේ පක්ෂපාතීත්වයේ ඉල්ලනවා වගේම අතීත සාර්ථකත්වයන් මතක තියාගන්න ඔහුට බල කරනවා. මේක හින්දාම ඔහු තීරණය කරනවා ඔහුගේ අතීත මතකයන් මකලා දාන පොරොන්දුව පිට අහපව් ගෝයිමාට උදව් කරන්න. ඔන්න ඉතින් ඊළඟ දවසේ අපේ කෙල්ලෝ සෙට් එක සින්දුවක් තෝරගන්නවා ඊළඟ කොන්සර්ට් එකේදී ගායනා කරන්න. කොන්සර්ට් එක දවසේ ලක්ෂ ගණන් ෆෑන්ස් ලගින් මුළු ස්ටේඩියම් එකම ෆිල් වෙලා ඉන්නවා වගේම ඩ්‍රෙසින් රූම් එකේදී මේ කණ්ඩායම් දෙක එකට හම්බ වුණත් රෝමිට තේරෙනවා ජීනගේ ලොකු වෙනස්කමක් තියෙනවා කියලා. ඔන්න ඉතින් සජා බොයිස්ලාගේ ප්‍රසංගය පටන් ගන්නවා වගේම ඔක්කොම ලයිට් නිවිලා ගියාම බොබි දුවගෙන ඇවිල්ලා කෙල්ලන්ට කියනවා ඔන්න මේක තමයි ඔයාලගේ අවස්ථාව කියලා. ඔන්න ඉතින් කෙල්ලෝ තුන්දෙනාත් ගොඩක් සතුටින් ස්ටේජ් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ඉදිරිපත් කරනවා වගේම රූමිගේ සෝලෝ එක පර්ෆෝම් කරන වෙලාවේ මීරා සහ සෝයි දකිනවා බොබිව කවුරු හරි දෙන්නෙක් පැහැරගෙන යනවා. මේ දෙනම හොතක් හිතන්නේ නැතුව බොබිව බේරගන්න දුවනකොට දැනගන්නවා ඇත්තටම මේ වෙස්වලාගෙන ඉන්නේ රාක්ෂයෝ කියලා. ඔන්න ඉතින් ඊළඟට මේ දෙන්න වගේ වෙස්වලාගත්ත රාක්ෂයෝ දෙන්නෙක් රූමි එක්ක ස්ටේජ් එකේ පර්ෆෝම්ස් කරන අතරතුර රූමිගේ ඇඟේ තියෙන සලකුණු ටික හැම ෆෑන් කෙනෙකුටම හෙලි කරන්නත් මේගොල්ලෝ වග බලා ගන්නවා. රූමි මේකට ගොඩක් බය වෙනවා වගේම කෑ ගහලා මෙතන තියෙන ලයිට්ස් උත් ඔක්කොම විනාශ කරනවා. ඊළඟට ස්ටේජ් එකෙන් පැනලා ගිය රූමිට මීරා වගේම සෝයි හම්බ වෙනවා වගේම එයාගේ ඇඟේ තියෙන රාක්ෂස සලකුණු දැක්කට පස්සේ ඒ දෙන ගොඩක් බය වෙලා ළඟට එන එක ප්‍රතික්ෂේප කරපු හින්දාම රූමි කෑ ගහනවා මාව දාලා යන්න එපා කියලා. මේකෙන් වැඩේ තවත් දරුණු වෙනවා වගේම මේගොල්ලෝ රූමිට පහර දෙන්න එයාලගේ ආයුධ ඇදලා ගන්නවා. මේකට ගොඩක්ම අප්සෙට් වෙච්ච රූමි මෙතනින් දුවලා ගිහිල්ලා ජීනව හම්බ වෙනවා වගේම දැනගන්නවා එයා කියපු හැම දෙයක්ම බොරුවක් කියලා. ඉතින් මේකට ගොඩක් හදවත මිදලා ගිය රූමි ගොඩක් අන්ධකාරයේ පතරවන්න පටන් ගන්නවා. මේ අතර අපේ අනිත් කෙල්ලෝ දෙන්න දකිනවා හැන්මූන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතිනවා කියලා. මේ අතර ජීනා ග්‍රේට් සෝල් ටවර් එකේ ඒගොල්ලන්ගේ ෆයිනල් පර්ෆෝමන්ස් එක තියෙනවා කියලා හැමෝටම දැනුම් දෙනවා වගේම බොබි විතරක් නෙවෙයි මීරා වගේම සෝයි ඇතුළු හැම දෙනාම මේ ප්‍රසංගයට සහභාගී වෙන්නේ මෝහණයට පත් වෙලා. ඔන්න ඉතින් සජා බොයිස් එයාලගේ ඇත්තම ඇඳුම් ඇඳගෙන පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරනකොට ගෝයිමා තව තවත් ශක්තිමත් වෙලා විශාල බවට පත් වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ රෝමි මෙතනට ඇවිල්ලා එයාගේ සින්දුව කියන්න පටන් ගන්නවා වගේම ගෝයිමා කියනවා දැන් නම් ඉතින් ඔයාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැයි කියලා. හැබැයි ඉතින් රෝමි දිගටම සින් කරන හින්දා මුලින්ම එයාගේ යාළුවෝ දෙන්න මේ බන්ධනයෙන් නිදහස් වෙලා මෙයා ගාවට ඇවිල්ලා මෙයාත් එක්ක එකතු වෙලා සින් කරන්න පටන් ගන්නවා. මේගොල්ලන්ට ඉතින් සින් කරන්න වෙන්නේ දහස් ගණන් රාක්ෂයොත් එක්ක සටන් කරමින් තමයි. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේගොල්ලන්ගේ ඇඳුම් අලුත් විදිහට පරිවර්තනය වෙනවා. මේ අතර ගෝහිමා මෙතන ඉන්න හැම රාක්ෂියෙකුගේම ශක්තිය අරගෙන රෝමිට පහර දෙන අතරතුර සාචා බොයිස්ලා අපේ අනිත් කෙල්ලෝ දෙන්නව වට කර ගන්නවා. ඔන්න ඉතින් රෝමි බොහොම අමාරුවෙන් සටන් කරන මැද්දට පැනපු ජීනා එයාව බේර ගන්නවා වගේම සමාවත් ඉල්ලනවා එයාගේ අතින් සිද්ධ වෙච්ච මේ ලොකු වරදට. රෝමි ජීනාට කියනවා මාව දාලා යන්න එපා කියලා. මොකද එයාට ඕනි හැමෝම නිදහස් වෙනවා දකින්න. ඒත් ජීනා කරන්නේ එයාගේ ආත්මය රෝමිට දෙන එක. ඒකෙන් එයාට ගොඩක් ලොකු බලයක් ලැබෙනවා වගේම අපේ කෙල්ලෝ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා සාජා බොයිස්ලා නවත්තන්න. ඉතින් මේක හින්දාම තුන්දෙනාම එකතු වෙලා අවසාන පහර ගෝයිමාට එල්ල කරලා එයාව විනාශ කරලා දානවා. අන්න ඊළඟට හන්මූන් යථා තත්වයට පත් වෙනවා වගේම ලෝකේ හපව් ආරක්ෂිත වෙනවා. ෆෑන්ස් ලගේ ලොකු චියර් එකක් මැද්දේ අපේ කෙල්ලෝ තුන්දෙනා ගොඩක් සතුටින් hina වෙනවා. මොකද ඉතින් ඒගොල්ලන්ට තමයි පුළුවන් උනේ ශ්‍රේෂ්ඨතම නපුර පරාජය කරලා දාන්න. අපි ජීවත් වෙන මේ පොඩි කාලේ නපුර පතුරවන්න නැතුව හොඳ විතරක්ම පැතුරුවොත් එහෙම ඔයාට ජීවිත කාලෙම ඒ කියන්නේ අවසාන හුස්ම හෙළන කල්ම ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. මේකත් මතක තියාගෙන channel එකට subscribe එකකුත් දාගෙන ඊළඟ වීඩියෝ එක එනකන් ආදරෙන් බලාගෙන ඉන්න.